හෙලෝ. ඔයාලා අහලා තියෙනවද ගුද මාර්ගෙන් ලේ යනවා කියන එක? ගොඩක් අය කියන කම්ප්ලේන් එකක්. ගුද මාර්ගෙන් ලේ යනවා කියන එක එහෙම නැත්නම් පර්එක්ටල් බ්ලීඩින් කියන එක තමයි මම මේ අද කතා කරන්නේ. මේකෙදි ප්‍රධාන හේතු දෙකක් තමයි හිමොරොයිඩ්ස් සහ ෆිෂර්ස්. ඒ කියන්නේ ආර්ෂස් සමාරුව සහ ෆිෂර්ස් කියන්නේ ගොඩක් වෙලාවට මලබද්ධය නිසා එන ගුද මාර්ගයේ කෙලවර තුවාල වීම. මේ දෙකට වඩා අමතරව බරපතල හේතු තියෙනවා. හැබැයි ගොඩාක් කොමන් නිසා මම මේ දෙක දැන් කතා කරනවා. එතකොට මම කිව්වා ආර්ෂස් සමාරුව එහෙම නැත්නම් හිමොරොයිඩ්ස් කියන්නේ අපේ ගුද මාර්ගයේ තියෙන ලේන හරි දිවීම. ෆිෂර් එකක් කියන්නේ කන්ස්ටිපේෂන් එක එහෙම නැත්නම් මලබද්ධය නිසා ගොඩක් වෙලාවට එන අපේ උද මාර්ගයේ කෙළවර තියෙන කපාටේ ඊවීමක් සිද්ධ වීම. එතකොට මේ දෙකෙන්ම ලේ වහනය සිද්ධ වෙනවා. හැබැයි මේ දෙකේ පොඩි වෙනස්කම් ටිකක් රෝගියාට අඳුර ගන්න පුළුවන්. හිමොරොයිඩ්ස් වලදී ආර්ෂස් වලදී ලේ යාමේදී ලේ බිඳු වැටීමක් සිද්ධ වෙනවා. ලේ විදලා කොමන්ඩ් එකට වැටෙනවා වෙන්න පුළුවන්. හිමොරොයිඩ්ස් වලදී මේ ෆිෂර්ස් වලදී එහෙම නෙමෙයි. ෆිෂර්ස් වලදී ගොඩක් වෙලාවට අසුචි වෙලා ලේ ගෑවිලා ලේ ඉරක් වගේ ගෑවිලා යන ගතියක් තමයි තියෙන්නේ. ලේ ගැලීමක් සිද්ධ වෙන්නේ නැතුව නෙමෙයි. ජෙනරලි ওই වෙනස අඳුර ගන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඊට අමතරව ෆිෂර්ස් කියන්නේ හරිම පේන්ෆුල්. টয়ලට් යනකොට ඊළඟ টয়ලට් ගිහින් හොදනකොට දැවිල්ලක් කැක්කුමක් එන හරිම පේන්ෆුල් එක්ස්පීරියන්ස් එකක්. හිමොරොයිඩ්ස් කියන්නේ එහෙම පේන් එකක් තියෙන එකක් නෙමෙයි. හිමොරොයිඩ්ස් වල පේන් එකක් නැත්තෙම නෑ. සමහර වෙලාවට පේන් එක එන්න පුළුවන්. විශේෂයෙන්ම ඒනල් ස්පින්ට් එක ගාව එහෙම නැත්නම් টয়ලට් යන කපාටේ ගාව කෙලවරෙන හිමොරොයිඩ් ගෙඩි, ආර්ෂස් ගෙඩි කියන ඒවා ගොඩක් කැක්කුම එන්න පුළුවන්. ඉඳ ගන්නවත් බැරි තරම් කැක්කුමක් එන්න පුළුවන්. මේවා එන්නේ ඇයි? හිමොරොයිඩ්ස් එන්නේ ගොඩක් වෙලාවට අපේ ඇබ්ඩොමිනල් කැවිටි එක අපේ බඩේ ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි වෙන දේවල් නිසා weight lifting කරනවා නම් විතරම කැස්ස තියෙනවා නම් එතකොට ඒ වගේ දේවල් වලදී එන්න පුළුවන් තටමනවා නම් තටමන්න හේතුව constipation එහෙම නැත්නම් මලබද්ධය හැමදාම තටමලා টয়ලට් යන්න ඕන නම් ඒ වගේ හේතු නිසා එන්න පුළුවන් බර උස්සනවා නම් ඒ වගේ. එතකොට ෆිෂර්ස් එන්න ගොඩක් කොමන්ම හේතුව තමයි මලබද්ධය. ඒ කියන්නේ টয়ලට් ගොඩක් අමාරුවෙන් යන්නේ. එතකොට ෆිෂර් එකක් එහෙම නැත්නම් ඒ පැලීමක් වෙන්න පුළුවන් බුද මාර්ගය. මම කිව්වා වගේ ওই රෝග ලක්ෂණ වලින් ඒ දෙකෙන් මොකක්ද කියලා Tamanටම ඩිෆරෙන්ෂিয়েට් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි මේ රෝග ලක්ෂණ මොනවා හරි ආවොත් අපි ડોක්ටර් කෙනෙක් ගාවට යන්න ඕනේ. හිමොරොයිඩ් එකෙත් මම ඔයාලට පොඩ්ඩක් අපේ බුද මාර්ගයේ ඇනටොමි එක කිව්වොත් මේ ඇනටොමි එකේ අපේ ඩෙන්ටේට් ලයින් එක කියලා තියෙනවා. ඩෙන්ටේට් ලයින් එක සහ ඊට පහළ ඒනස් එක සහ උඩ රෙක්ටම් එක තියෙනවා. එතකොට ඔය රෙක්ටම් එකේ එන ගෙඩි තියෙනවා. ඩෙන්ටේට් ලයින් එකට පහළ එන ගෙඩි තියෙනවා. ඒ පහළ එන ගෙඩි වල කැක්කුම සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන්. හරි. එතකොට මම කියන්නම් මේ දෙකෙන් මේ රෝග ලක්ෂණ වලින් මොනවා හරි තියෙනවා නම් ඔයාලා ડોක්ටර් කෙනෙක් ගාවට යනවා. ડોක්ටර් ඒක ඩයග්නෝස් කරලා ට්‍රීට්මන්ට්ස් පටන් ගන්නවා. හිමොරොයිඩ්ස් වලට සහ අපේ ෆිෂර්ස් වලට කියන දෙකටම මුලින්ම අපි ඩයට් කන්ට්‍රෝල් එකක් යන්න ඕනේ. ෆයිබර්ස් තියෙන ආහාර එක්ක හොඳට වතුර බීලා අපේ টয়ලට් ලූස් යවා ගන්න කන්ස්ටිපේෂන් නැතුව ඝනවට නැතුව යවා ගන්න. ඒකට බෙහෙතුත් තියෙනවා. එහෙම ලූස් යනකොට සමහර වෙලාවට හිමොරොයිඩ්ස් සහ ෆිෂර්ස් කියන දෙකම අඩු වෙලා යන්න පුළුවන්. ඊට අමතරව මේ දෙකටම ලෝකල් ඇප්ලිකේෂන්ස් පිටිපස්සේ අපේ බුද මාර්ගිකාව ගාන්න බෙහෙත් වර්ග තියෙනවා. ඇනස්තීෂියා එහෙම නැත්නම් හිරි වැටෙන්න වගේ ගාන්න බෙහෙත් තියෙනවා. කැක්කුම අඩු වෙන්න ගාන්න බෙහෙත්. විශේෂයෙන්ම ස්පින්ක්ට් එක රිලැක්ස් වෙන්න. ස්පින්ක්ට් එකේ තියෙන ටෝන් එක මසල් ටෝන් එක අයින් වෙලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගාන්න බෙහෙත් තියෙනවා. ඒක ෆිෂර්ස් වලට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. බොන බෙහෙත් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලූස් ස්ටූල්ස් හොඳට යන්න රිලැක්ස් එකේ යන්න. එතකොට පොඩ්ඩක් ඒක පේන් රිලීෆ් එකක් එනවා. ඌව හරි ගියේ නැත්නම් අපිට ඊට පස්සේ හිමොරොයිඩ්ස් වලට බොන බෙහෙත් වලින් කෑමෙන් ඩයට් එකෙන් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණොත් බෑන්ඩින් කියලා තියෙනවා. පොඩි රබර් බෑන්ඩ් එකක් වගේ ඒකට දාලා ඒක අයින් වෙලා යන්න ඉඩ දෙන එකක් තියෙනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහන්න පුළුවන්. ස්ටෙරොതെරපි දාන්න පුළුවන්. ඊට අමතරව ඔය සේරම හරි ගියේ නැත්නම් ඔය දෙකටම හිමොරොයිඩ්ස් සහ ඒනල් ෆිෂර්ස් කියන දෙකටම අන්තිමේදී ඔය දෙකම හරි ගියේ නැත්නම් අපිට සර්ජිකල් ප්‍රොසීජර් එකකට ගිහිල්ලා අපේ ප්‍රශ්න විසඳ ගන්න සිද්ධ වෙනවා. මේ මොන දේ කරන්නත් ඔයාලා මේ වගේ රෝග ලක්ෂණයක් ආව ගමන් හිත ඉන්නේ නැතුව ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න. Thank you very much.